නිකුත් වුණ අත්භූත රතු ගවමක් වඩා ගෙතුුණු ට්‍රාස බයහා කුතුවල පිරුණු චිත්‍රපටියක් බලන කැමතිද ඒනම් අපි යම් වීඩියෝ එකට ආයිබෝන් යාලුනේ අදාවි කතා කරන්නේ 2018 නිකුත් වුණ ඉන්ෆෙබ්‍රික් කියන ෆිල්ම් එක ගැන මේක ටිකක් අමුතු අත්භූත රතු ගවමක් වටා ගෙතුණු කතාවක් ෆිල්ම් එක පටන්ගන්න ශෛල කියන මැදිවස් කාන්තාවක් එක්ක ශෛල බැංකෝක ටේලර් කෙනෙ මෑතකති තමන්ගේ සැමියාගෙන් දික්ක සාධනු කෙනෙ ඇත් එක්ක ඇයගේ තරුණවයස් පුතා අවිස් ජීවත්වෙනවා එක දවසක් ශෛල ගෙදර වැඩ කරනකොට එක පාට ටීව එකේ ඩේන්ටලියන් ශොවස් කියන ශොප් එකේ ඇඩ් එකක් කෙනවා ඒ ඇඩ් එක ටිකක් අමුතුයි බලනගෙනගේ මන සැදගන්නා වගේ ටිකකින් වීස්සයාගේ තාත්තෙක් රාත්‍රී කෑමකට යන්න හදනවා ශෛලයාට කෑම කාල යන්න කියනවා ඒත් වින්ස් කියනවා තාත ගැලු ගල්ෆෙන් එයාට රෑ කෑමාදනවා කියලා ඒ වචන ශෛලගීතර ඇනුනත් ඇය පරාජිතයෙක් බව පෙන්න්න කැමති නෑ එයාල නිවස් පේපරකින් අලුත් පෙම්වතෙක් හොවෙලා එයාට තමන්ගේ චායරූපයක් කියවනවා ඊළංග දවස ශෛල ගෙදරෙද්දි වින්ස්ගේ ගර්ෆෙන් ගුවන් උස්සේ කවුන්ටර් එක උඩ වාඩි වෙලා ඉන්නවා ශෛලයාට බීමයක් දෙනවා ඒත් ගුවෙන් ශෛලව නොසලකාරනවා ඒ අතර නිවස් පේපරකින් හම්මුණ කෙනම්මුණ ගැහෙන්න ශෛල එකඟ වෙනවා ශෛල උනන්දුවෙන් සැලොන්න එකට යනවා ඉන් පසු ඩේන්ටලියන් සොපස් එකට ශොපින් යනවා එතනදි මිස් ලක්මෝ කියන කාන්තාව ශෛලට රතු ගවමක් පෙන්න්නනවා ඒක තමයි හොඳම එක කියලා ශෛල ගෞමෙන්දල බලද්දි සයිස් 36 වුණත් ශෛලට හරියට මැච්වෙනවා ඒත් ඒක එයාගේ සයිස් එක නෙවේ මිස් ලක්මෝ එයාව ගෞම ගන්න දිරිමට් කරනවා ශෛල ගෞම ගන්නවා එතනදී මිස් ලක්මෝ ශෛලගේ ගෙදර ඇඩ්‍රස් එක ඉල්ලනවා ශෛලයේ තොරතුරු කිසිම ටකිතයකින් තොරව දෙනවා එතකොට මිස් ලක්මෝ එක පාටම ට්‍රන්ස් වගේ තත්වකට පත්වෙනවා ඒත් ටිකකින් ආපහු නෝමල් වෙලා ශෛලට තැංකූ කියනවා ඒ රෑ මිස් ලක්මෝ කාර්දෝ කෝල්ලයක් ගන්නවා ශෛලගේ තොරතුරුවේ කෙනාට කියනවා මේ අතර ශෛලයාගේ අලුත් පෙම්වත හමුවෙන්න රෙස්තුරන්ට් එකකට යනවා ඒත් ඇඩෝනිස් කියන අලුත් පෙම්වදා ශෛල ගැන ඒ තරම් පැහැදීමක් නෑ ශෛලගේ ෆොටෝ එකට වඩා අය වෙනස් කියලා ඇඩෝනිස් කම්පලේන්් කරනවා ශෛලට කලකිරීමක් ඇතිෙනවා ඒ හමුවේ මෙතරින් අවසම් වෙනවා ආපහු ගෙදරෙද්දි ශෛලගේ පපු රෑශ් එකක් හැදිලා ඊළඟ දවස ගවම හෝදන්න බලද්දි ගවම තිබුණු තැනනෑ ශෛල ඒක හොයද්දී වින්ස්ගේ රූම්මගේ තියෙනව දකිනවා ශෛලා එයා හිතනවා ගුවෙන් ගවම සොරකම් කරල කියලා වින්සේක ප්‍රතික්ෂේප කරනවා ඒත් ශෛල ගුවෙන් ගැන තරහෙන් එයාට බයිනවා ගවම වෝෂින් මැසින් එකට දාලා ශෛලා වින්ස් ගුවෙන් එක්ක ලූඩෝ සෙල්ලම් කරනවා ගුවෙන් ශෛලගේ රෑශ් එක දැකලා ඒක භයානකයි කියලා බය කරනවා එයා දන්න කෙනෙක්ට එහෙම රෑශ් එකක් ඇවිල්ලා එයාගේ අත කපන්න වුණා කියලත් කියනවා මේ අතර වොෂින් මැසින් එක අසාමාන්‍ය ලෙස සෙලවෙන්න ගන්නවා ඒක නවත්තන්න කට්ටිය උත්සාහ කරත් ඒක කරන්න බැරිවෙනවා ඒ වෙලේ ශෛලගේ අතත් කැපෙනවා පහුවදා ශෛල ආපහු කඩේ යනවා එයාගේ කෝට් එකක් ක්‍රීසයිස් කරන්න ඒ අතර සාපුුවේ කැටලොග් එක එයාගේ ගෞමඇඳපු මොඩල් කෙනෙක් ජීවි ෆොටෝ ෂූට් එකක් කරලා තියෙනවා දකිනවා ඒත් ඒ ෆොටෝ ෂූට් එකෙන් පස්සේ ඇක්සිරන්ට් එකකින් මැරුණු බව මිස් ලක්මෝ කියනවා ඒ අතර ශෛලයේ ගෞමෙන් කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා හද්දි එකක් විතරක් තිබුණේ කියලා මිස් ලක්මෝ කියනවා ශෛල ගෞම ගැන බයවෙන ඒ අතර මිස් ලක්මෝ කෑටලොග් එකේ ජිල්ගේ පේජ් එක ඉරලදානවා එදා රාත්‍රය ශෛල තවත් පෙම්වතෙක් හමුවෙන රෙස්තුරන්ට් එකකට යනවා සැච් ටිකක් ලෝබ වුණත් එයා ගොඩක් ආකර්ශනීයයි ඒ නිසා ඔවුන්ගේ හමුවම සාර්ථක වෙනවා මේ අතර ගෙදරදි ගුවෙන් එක්ක වින්ස් එකට ඉද්දී රතු ගෞම පාවෙලාවිත් බිත්තිය ළඟ එල්ලිලා තියෙනවා ගුවෙන් දකිනවා ටික වෙලාකින් ගෞම ගුවෙන්ගේ හුස්ම හිර කරන්න හදනවා ටිකකින් ගෞම ආයෙත් බිම් වැටල තියෙනවා පේනවා මේ අතර ශෛල සැච් එක්ක ගෞම නිසා උනත් අත්භූත දේ ගැන කතා කරදි සැච් එක ගානකට ගන්නේ නෑ සැච් ශෛලට ගෞමාන්දින්න කියලා බල කරනවා ඊළඟ දසේ ශෛල ගෞමදන් සැච් එක්ක ඇවිදින්න අද්දි නාදුරට බල්ලෙක් ඇවිත් ශෛලව සපාකාන්න හදෙනවා බල්ල ගෞම ඉරනවා ඒත් ශෛලට කිසිමානයක් වෙන්නේ නෑ පසුව වෙනත් කෙනෙක්ේ ගෞම ශෛලට ගෙනල්ල දෙනවා ඒත් ගෞම ඉල්ල හෝ කිල්ඩු වෙලාවත් නෑ එදා රෑ නිදාගෙනන්නකොට ශෛලට ඇහෙනවා එයාගේ ඇඳුම් මල්මාරිය ඇතුළේ සද්දයක් ගෞම කලෝසෙට් එක ඇතුළ ගමන් කරනවා ශෛල බයවෙනවා පහෝදා ශෛල ඇඳුම් සාප්පුවට ගින් ගෞම රිරන් කරන්න යත් මිස් ලක්මෝක් රිසිට් එක නැතුව ඇඳුම් බාරගන්න බෑ කියනවා ශෛල තරහෙන් එල්ලියටෙනවා
ඒ රෑම ඇය ගෞම චැරිටියකට පරිත්‍යාග කරන්න යනවා. ඇය තනීම තම යන්නේ. මේ අතර ශෛල දකිනවා පාරයිනි නිරුවත් ඩමිය එකක් තියෙනවා. ශෛලගේ හිත ගැසුනත් ඇය ඉදිරියට යනවා. ඒත් එක්කම තවත් ඩමිය එකක් වාහනය ඉදිරියෙන් මතු වෙනවා. ශෛලට වාහනය පාලනය කරන්න බැරුව වාහනය ඇක්සිඩන්ට් වෙනවා. ශෛල එතනදී මිය යනවා. පීස්ට පොලිසියෙන් මේ ගැන කියන්න කෝල් එකක් එනවා. ඒත් එයා බිසී වෙලා කෝල් එකට ආන්ස කරන්නේ නෑ. ගෞම නැවතත් වෙනත් ස්ටෝයකට යනවා. එක මනුස්සේ මිලදීගෙන රෙක්ගේ බෙච්ලෝ වාටියකේදී තෑග්ගක් විදිර රෙක්ට ලබා දෙනවා. ඒ අතර යාළුව එකතු වෙලා මේ ඇඳුම රෙක්ට අන්දනවා. ඒ අතර රෙක් බීල වැඩි වෙලා වමනය කරනවා. ඊළංග දවසේ රෙක්ගේ පෙන්වදිය බැබ්ස් එයාට බයිනවා වැඩිපුර බීපු එකට. ඒ වෙලේ බැබ්ස් රෙක්ගේ පපුේ තියෙන රෑශ්ක දකිනවා. රෙක් කියන්නේ වොෂින් මැසින් රෙපයාල් කරන කෙනෙක්. දවසක් ගෙදරකටගින් මැසින් එකක් අලුත් වැඩියා කරද්දි ඒ ගෙදර ගෑනුගෙන රෙක්ට ආලවන්තකම් පාන්න පටන් ගන්නවා. ඒත් රෙක් එයාව මගහරනවා. මේ අතර බැබ්ස් ගෞමඇඳලා ඒක සයිස් එක 30 වුණත් තමන්ට හරියට ගැලපුණ එක ගැන පුදුම වෙනවා. ඒත් බැබ්ස්ට රෑශ් එක හැදෙනවා. ඒ වගේ ඇඳුම හෝදන්නේ අදී වොෂින් මැසින් එක කැඩෙනවා. මේ අතර රෙක්ට රස්සා වහිමි වෙනවා. ඔහුගේ බොස් රෙක්ගේ අයිඩිය එක කාලා එයාව ගෙදර යවනවා. ඒත් මේක රෙක්ගේ පෙම්වදිට කියන්න යන්නේ නෑ. මේ අතර රතු ගෞම ඔවුන්ගේ සුරතර කුරුල්ලාගේ කූඩුවට වැටෙනවා. ඒකෙන් කුරුල්ලොන්ගේ හුස්ම හිරවී මරණයට පත් වෙනවා. පහුවදාරෙක් බෑංක එකට ගින් ලෝන් එකක් ඉල්ලුවත් බැංකුවෙන් එක ප්‍රතික්ෂේප කරනවා. එතනදී ඔෆිසස්ලා ට්‍රාන්ස් එකකට පත්වෙනවා. මේ අතර බෑත්ස් එදිසාප්පෝට රතු ගෞමත් එඳන් යනවා. ඒත් මිස් ලක්මෝ එයා අපිරිසිදුයි කියලා එලවන්න හදනවා. ඒත් අවසානයේ අයිතිකාරය විල්ලා බෑබ්ස්ට අවස්ථාව දෙනවා. බෑබ්ස් අලුත් ඇඳුමක් අරගෙන ඇඳුම් මාරු කරන කාමයට ගින් ඇඳුම් මාරු කරන්න යද්දී රතු ගෞම එතනින් හිමීට ඉවත් වෙනවා. මේ අතර කඩේ ඇතුලේ ගැටුමක් ඇති වෙනවා. ඒ වගේම රතු ගෞම හීටර් එකට වැටලා ගිනි ගන්නවා. ඒ අතර නිවසේදී රෙක් රූපවාහිනිය බලමින් ඉන්නකොට අර වෙළඳ දැන්වීම යනවා. ඒ එක්ක රෙක් මෝහනයකට පත්වෙනවා. පසුව බලදී රෙක් කාබන් මොනොක්සයිඩ් විස වෙලා මැරිලා. ඒ අතර සාප්පෝ ගිනිගනිද්දි සියල්ලෝම සාප්පුවෙන් පලා යනවා. සමහර බඩු හොරකම් කරනවා. බැබ්ස් කාමරේ හිර වෙනවා. ඇයට දොර ඇරගන්න බැරුව යනවා. අය ගින්නෙන් මැරෙනවා. මිස් ලක්මෝ උඩා සෝපානයකින් ගිහින් ගින්නෙන් බේරෙනවා. ඇයට පහලට යද්දී අතරමගදී එතනදී ජිල් ජීදුන් අතර ඉන්නවා වගේ පේනවා. ඇය රතු ගෞම මාන ගමන් ඉන්නේ. තවත් පහලට යද්දී ශෛලා රෙක්ස් බෑඩ්ස් කියන අයත් රතු ගෞම මාන ගමන් ඉන්නවා. එයාලේ ඇඳුම ගැන අවධානයෙන් ඒක මහනව කියල පේනවා. ඒ වගේම තවත් හිස් මහන මැසින් කීපයක් පාලින් දක්නට තියෙනවා. ඊළඟ ගොදුර සඳහායව සූදානමින් ඉන්නවා. අවසානයේ ගිනිවෙන බට එන්නවෙත් සාප්පෝ පරීක්ෂා කරද්දී ඉන්න කිසි මහානියක් නො රතු ගෞම දකිනවා. කතාව අවසානය වෙන්නේ රතු ගෞමත් තවත් බිල්ලකට සූදානම් බව අඟවමින්. කතාව හොඳන ලයිකයක්දා නමතක් කරන්න බා. ඒ වගේම වැරගමති ෆිල්ම් තියනනම් කමේන්ට් එකකින් කියාගෙන යන්න මම පුළුවන් විදි රේවත් අරගෙන එන්නම්. එහෙනම් තවත් රස වීඩියෝකින් හමුවමු.